පසුගිය දවසක අරගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් වගේක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ මල් ටික දැක්කම මොකද හිතෙන්නේ? හිත පිරෙනවා නේද? ඇත්තටම ගැහැණු වෙච්ච අපි හැමෝම මල් වලට ආසයි. ඉතින් උදේම මේ මල් ටික ලස්සනට වාසයකට දාගෙන තමයි මම දවස ආරම්භ කරේ. ඉතින් ලස්සන ජීවිතයක් කියන්නේ මොකද්ද? අපිට එක එක විදිහට ජීවිතය දකින්න පුළුවන්. ජය, පරාජය, දුක, වේදනාව, අභියෝග, හිමිවීම, අහිමිවීම මේවා නැති ජීවිතයක් නම් නෙවෙයි. ඒ සියල්ලම එකතු කරගත්ත ජීවිතයක් තමයි ලස්සන ජීවිතයක් කියන්නේ. ඔයාට මට අරමුණක් ඇතුව විශ්වාසයෙන් හෙට දවසට මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ආදරයෙන් අනිත් අය එක්ක ඉන්නවා වගේම දවසේ වැඩ කරනකොට පුංචි වේදනා ආවත් අපි ශක්තිය හොයාගෙන වැඩ කරාම ඒ දේවල් කොහෙන් ගියාද කියලා හිතාගන්න බෑ නේද? ඇත්තටම අඳුරු කාලවලදී පවා ආලෝකය විශ්වාස කරාම ශක්තිමත්ව අවදි වෙන්න පුළුවන්. එහෙම නේද? ඒක නේද ජීවිතේ හැබෑ ලස්සන. ඔව්. ඉතින් චූටි මල්ලිගෙන් මට හම්බුණා හරි අපූරු තෑග්ගක්. මේ තියෙන්නේ පොත. මේ දවස්වල කියවන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් මම නතර වෙච්ච තැන. අපි කුස්සිය පැත්තට යමුද? අද උයන්නත් ටිකක් කම්මැලි. හැබැයි ගෙදර තියෙන ඒවා අරගෙන මම හිතුවා හරි අපූරු කෑමක් හදලා දෙන්න. මුලින්ම මම එළවලු ටික ස්ටීම් කරලා අරගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් දාලා ලුණු ටික ඉස්සර වෙලාම දැම්මා. ඊට පස්සේ තමයි මම ඉඟුරු, සුදුලූණු, ගම්මිරිස් එකට අඹරගත්ත පේස්ට් එක දැම්මා. ඔන්න ඉතින් මගේ දවල් කෑම වේල සූදානම්. ඇත්තටම ජීවිතය ආර්ථවත්ව ගෙවන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතයේ සැබෑ සම්පූර්ණත්වය. එහෙනම් අදට ගිහින් එන්න. ආයෙත් දවසක හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.